මහා තථාගත බුදුරජාණන් වහන්සේගේ කාරුණික නිත් සංගලට අනේ මේ දිවයින පෙනුණා. බුදුරජාණන් වහන්සේ දුටුවා ලක්දිරණේ දා මහා යක්ෂ සමාගම. ওই චිත්‍රවල තියෙන යක්කු පළවා හරින්න දුම්මල ටිකකටත් පුළුවන්. එහෙම නෙවෙයි, අතිශයින් භයානකයි. මිනිස්සෙකේ යකෙක් දැක්කොත් එහෙම සිහි විකල් වෙනවා. මිනිස්සු මෙහෙම අතට අරගෙන මිරිකලා ජුස බොන්න පුළුවන්. ඒ යක්ෂයන් පිම්බොත් මහා සුලි කොනාටු හට ගන්නවා. මේ මහා බලවත් යක්කු කොහොම එද්දි පුංචි පුංචි යක්කු ටික තැන් තැන් වල හැංගුණා. මේ පැත්ත පලාති නෑ. අන්න බුදු කරුණාවෙන් දුටුවා. එදා හවස් කාලේ සියලු දෙනා එකතු වෙච්ච වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඉස්ලාම වැස්සක් එන්නේරියා. මහා වරුසාවක්, හද්දා වරුසාවක්. කොහෙන් එනවදෝ සිතාගත නොහැකි වරුසාවක්. තැන් තැන් වලින් මහා ජලය ගලාගෙන යන වරුසාවක්. ඒත් වටපිට බැලුවා. ඒත් ඇති ගන්න හැමෝම. හැබැයි ඒ ඇත්තන්ට තිබ්බා යමක්. ඒ තමයි මේ වරුසා මේ අහසේ වලාකුළු කටින් පිඹලා යවන්න පුළුවන් ඒ යක්කොන්ට. උන්ට පිඹින්න වලාකුළක් පේන්නේ නැහැ. ඒත් වැස්ස වහිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ 이르දියක් කළා කියන නවවිධ වර්ෂාව. නවවිධ වර්ෂාව කියලා කියන්නේ ගල් වර්ෂා. අහසින් ගල් එනවා මේ හිස ළඟින් යනවා, වැදෙන්නේ නැහැ. හිස ළඟින් යනවා. ඊතල වර්ෂා. මේ එනවා. ඒකට එහෙට මෙහෙට වැද්දෙනවා බයට. හැබැයි වදින්නේ නැහැ, හිස ළඟින් යනවා. පුදුම වෙහෙසක් දැරුවා කියනවා. හති දාගෙන ඇස් ලොකු වුණා, තැටි ගත්තා. අධික සීතල දැනෙන්න ගත්තා. එසැනින්ම මහා අන්ධකාරයක් පැතිරිලා ගියා.